අයිබෝවන් ඔන්න අද දවසේ ඔයාලට වැදගත් වෙන කාරණයක් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. අද අපි කතා කරන්නේ apartment එකක් book කරන්නේ කොහොමද කියලා. apartment එකක් ෆින්ලන්ඩ් වල book කරන විදිය හරියටම දැනගන්න ඕයි නම් එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. apartment එක book කරන්නේ මම මේ පෙන්නන්න යන්නේ මේ TYS එකෙන් කොහොමද book කරන්නේ කියලා. TYS එක තියෙන තුර්කු යුනිවර්සිටි එකට මේක යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි එකට පොඩ්ඩක් වෙනස් වෙනවා තියෙන කම්පැනිස්. ඒ වගේම තමයි ඒවා ඉන්ටර්ෆේස් එකත් පොඩ්ඩක් වෙනස්, බුක් කරන විදියත් පොඩි වෙනස්කම් තියෙනවා. එහෙනම් සාමාන්‍ය එකම ඩීටේල් තමයි ඉල්ලන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු ලොකේෂන්ස් ටික ගිහිල්ලා. මේ ලොකේෂන් බලනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. මේ අපිට යුනිවර්සිටි එකට තියෙන දුර. ඒ කියන්නේ විශේෂයෙන්ම හිතන්න ඕනේ. මොකද සාමාන්‍ය කිලෝමීටර් 1.5 2 වගේ තියෙන ඇපාර්ට්මන්ට් නම් කිසි ප්‍රශ්නයක් නැහැ, අපිට පයින් ඇවිදගෙන එන්න පුළුවන්. සාමාන්‍ය කිලෝමීටර් 5කට වඩා දුර තියෙනවා නම් අපි ඒවට බලන්න ඕනේ අපිට බස් ඇප් එක හම්බෙලා තියෙනවනේ. අන්න එකෙන් ගිහිල්ලා ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න ඕනේ මේ ඇපාර්ට්මන්ට් එක ගාව ඉඳන් බස් තියෙනවද අපිට යුනිවර්සිටි එකට එන්න. ඒ වගේම අහපව යන්න බස් තියෙනවද කියලා මොන ටයිම් වලටද තියෙන්නේ කියලා ඒවා බලන්න ඕනේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ තමයි අපේ බජට් එක අපිට සාමාන්‍යයෙන් ගෙවන්න පුළුවන් ප්‍රමාණය මාසෙකට කොච්චරද කියන එක අපි බලන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ මොකද අපි ජොබ් එකක් හොයාගන්නකම් අපි මෙහෙන් ගෙනියන මුදල් ටිකෙන් තමයි අපිට මේ ඇපාර්ට්මන්ට් එකට ගෙවන්න වෙන්නේ. අන්න ඒ හින්දා මේ මම ඔයාලට පෙන්නන්නේ බොක්ස් සීට් කියන එක ඇපාර්ට්මන්ට් එක තමයි පෙන්නන්නේ. මේකට ගියාට පස්සේ පහළට ගියාට පස්සේ සාමාන්‍යයෙන් 2 room ඇපාර්ට්මන්ට් එකක් ගත්තොත් එහෙම මම පෙන්නන්නම්. බබාලා දෙන්නෙක් ඉන්න ෆැමිලි එකකට සාමාන්‍යයෙන් 2 room ඇපාර්ට්මන්ට් එකක් ඇති. මේකට ගියහම පෙන්නනවා එක මේ තියෙන ඇපාර්ට්මන්ට් ටික අවైలබල් තියෙන ඒවා පෙන්නනවා. ඊට පස්සේ ප්‍රයිසස් ටික පෙන්නනවා. මේ මෙතනින් හයි CVC 1 යුරෝ 558යි 558යි ඒ වගේ ගණන් පෙන්නනවා. ඊට පස්සේ මේ පෙන්නන්නේ තියෙන සයිසස්. ඒ කියන්නේ වර්ග මීටර ප්‍රමාණය ඒරියා එක පෙන්නනවා. සාමාන්‍යයෙන් මේ වර්ග මීටර 34න් වගේ උඩ ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා අපිට ෆැමිලි එකට බබාලා දෙන්නෙක් ඉන්න ෆැමිලි එකට ගන්න කියලා. ඉතින් ඒව බලන්න ඕනි. ඊට පස්සේ මෙතන ටිකත් අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඒ ඇපාර්ට්මන්ට් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ කියන එක අපිට හම්බ වෙන කොටසේ මේ විදිහට තමයි එතන පෙන්නන්නේ. මේකෙදි දැන් සමහර යුනිවර්සිටි වලට ගියන් අපිට මෙතනදීම බලලි වෙලා මෙතනින්ම අපිට ටික් කරගෙන යන්න පුළුවන්. එතකොට අපි ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යනකොට ඒ ටික සිලෙක්ට් වෙලා එතනට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මේ TYS එකේ එහෙම දෙන්නේ නැහැ. අපි මෙතනින් බලලා අපි පොඩි නෝට් එකක් දාගෙන ඕන යන්න. මේකෙදි බලාගෙන අපිට මේ වෙනම අපිට උමනා ඇපාර්ට්මන්ට් මොනවද කියන එක පොඩි නෝට් එකක් දාගෙන ෆිල් කරන්නේ කොහොමද කියලා. මෙතනින් අපි fill in the application කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් application එක fill කරන්න. මුලින්ම මෙතන language එක select කරගන්න ඕනේ English. ඊට පස්සේ application කියන එකට යනවා. මේකෙත් අර යුනිවර්සිටි එකට පොඩි වෙනස්කම් තියෙනවා. ලොකු වෙනස්කමක් නැහැ. ඊට පස්සේ මෙතන region එක තියෙනවා අපේ තුර්කු කියලා. ඊට පස්සේ මෙතන තියෙන apartment type එක මෙතනින් ගිහලා අපිට ඕනි type එක apartment එක select කරගපුවා. දැන් මම යන්නේ 2 room apartment එක select කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. මෙතන 2 room කියලා දාගත්තා. මෙතනින් furniture බැලුවා අපිට ඕනි furniture නැතුව furniture එක්ක ගන්න ගියොත් ගන්න. ඊට පස්සේ අපි unfurniture යනවා. ඊට පස්සේ මෙතන තියෙන අර අපි apartment එක ඉස්සෙල්ලා බැලුවානේ. අන්නේ බලපු ටිකට අදාළ apartment එකේ නම් ටික තමයි මේ තියෙන්නේ. ඒවා අපි select කරගත්තා නම් ඒ ටික අපි මෙතන ඇඩ් කරන්න ඕනේ. මම ওই ඇපාර්ට්මන්ට් කීපයක් දැන් ඇඩ් කරනවා. මම බලලා මගේ බජට් එකට යුනිවර්සිටි එකට තියෙන දුර අනුව මම සිලෙක්ට් කරගත්තු ඇපාර්ට්මන්ට් ටික තමයි මෙතට ඇඩ් කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන වර්ග අඩි ප්‍රමාණය මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ එකක්. අපිට මම දැන් මේ 36යි 48යි ඊට පස්සේ අපේ බජට් එක අපිට සාමාන්‍ය ඇපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. අපිට වියදම් කරන්න පුළුවන් මාසෙකට වියදම් කරන්න පුළුවන් ගාන තමයි මෙතට දෙන්නේ. මම යුරෝ 600ක් දැම්මා. දාලා මේක නම් මෙතන සර්ච් කරන්න ඕනේ. මම
මම අර කලින් කිව්වාගේ සමහර යුනිවර්සිටි වල මෙහෙම අපි ඇඩ් කර කර යන්න ඕනේ. අපි අතනින්ම අපි ගිහිල්ලා බලනකොටම එතනින්ම ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි ඔන්න මෙතනින් ඇඩ් කරගන්නවා සර්ච් බටන් එකට ගිහලා අපි දැන් සිලෙක්ට් කරගත්ත යුනිවර්සිටිට අදාළව තියෙන මේ ඩිපාර්ට්මන්ට් ටික තමයි අපිට පෙන්නන්නේ දැන්. ඊට පස්සේ අපි next යන්න පුළුවන්. next ගියාට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එන්නේ. අපේ දැන් මේ personal detail තමයි මෙතනට දෙන්න ඕනේ. හරි. ඔන්න දැන් අපිට දෙන්න පුළුවන් මෙතනට share name එක දෙනවා. citizenship එකට ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊට පස්සේ මෙතන passport number එක දෙන්න ඕනේ. male ද female ද කියන එක දෙනවා. address එක, postal code එක, ඔයා ඉන්න city එක. ඊට පස්සේ මේ home town එක කියන එකට ගියාට පස්සේ අපි දෙන්න ඕනේ EU ද non EU ද කියන එක. අපි non EU ඉඳලා non EU කියන එක අපි දෙනවා. ඊළඟ ඔයාගේ phone number එක, email එක, language එකට English කියලා දෙන්න. ඊට පස්සේ මෙතනින් තෝරගන්න ඕනේ customer group කියන එකට ගිහිල්ලා මේකේ දෙන්න ඔයා කරන අදාළ ඩිග්‍රී එකට අදාළව තමයි දෙන්න තියෙන්නේ. ඔයා බැචලර් එකක් කරනවා නම් බේසික් ඩිග්‍රී කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ස්කූල් එක අහනවා. ස්කූල් එකට අපි යුනිවර්සිටි එක දෙන්න ඕනේ. මම තුර්කුවෙන්ද තුර්කු යුනිවර්සිටි of applied science කියන එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මෙතන අහන්නේ ඔයාගේ කෝස් එක පටන් ගන්න කාල සීමාවයි ඉවර වෙන කාල සීමාවයි අහන්නේ. මෙතනින් ගිහිල්ලා ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතට ඔයාගේ කෝස් එක ඉවර වෙන කාල දෙන්න ඕනේ. කවද්ද ඉවර වෙන්නේ කියන එක. ඔව් මෙන්න මේ new applicant කියන තැනට ගිහිල්ලා අපිට පුළුවන් spouse ගේ detail apply කරන්න. එතනින් තමයි යන්න ඕනේ spouse ට detail ටික enter කරගන්න. first name එක දුන්නා. citizenship එකට ශ්‍රී ලංකා කියලා දුන්නා. මෙතන ගිහිල්ලා passport number එක enter කරනවා. ඊට පස්සේ අර විදිහටම male ද female ද කියන එක දෙනවා. ওই ටික දීලා මෙතනටත් අර home town එක කියන එකට non EU කියලා දෙනවා. දීලා mobile number email දෙන්න. මෙතන ස්කූල් කියන එකට non කියලා දෙන්න. non student මෙතන අවශ්‍ය නැහැ. මොකද කෝස් එකක් කරන කෙනෙක් නෙවෙයි හින්දා. ඊට පස්සේ language එකට මෙතනින් දෙන්න English කියලා. customer group එකකට non student කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න යාගේ ඩීටේල් ටික කම්ප්ලීට් කරගෙන කමිටස් එක දින්නේ කියලා ඒකට අපි yes කියන එක දෙනවා. yes කියන එක දීලා අපිට මෙතන next යන්න ඕනේ. next ගිහලා තමයි ඔන්න බබාලාගේ ඩීටේල් ඇඩ් කරන්න තියෙන්නේ. මෙතනදී අනිවාර්යෙන් බබාලාගේ surname අර වගේ විදිහට citizenship birthdays දීලා ඒ ටික විතරයි නේ. ඒක දීලා අනිවාර්යෙන් ඇඩ් යන්න ඕනේ. ඇඩ් කරේ නැත්නම් ඇඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ බබාලා දෙන්නෙක් ඉන්නවා නම් මෙතන ඇඩ් කරලා තමයි ඊළඟ එක්කෙනාගේ ෆිල් කරන්න යන්නේ. මේ නැති වුණොත් එහෙම ඇඩ් වෙන්නේ නැහැ. එක බබායි ඇඩ් වෙන්නේ. ඒ හින්දා ඇඩ් ගිහිල්ලා තමයි දෙවෙනි බබාව මේ ඇඩ් කරනවා නම් යන්න ඕනේ අපි. මෙතනින් අහනවා මේ first applicant second applicant ගේ income එක අහනවා. income අපිට නැති නිසා අපි 0 කියලා මේවට දානවා දෙකටම. student වත් spouse වත් නෑනේ මෙතන income එකක්. එහෙනම් අපි ඒක 0 කියලා දාලා ඉස්සරහට යමු.
ඔන්න දැන් මෙතනට ආවට පස්සේ අපි මෙතනින් දානවා asset වලට non asset කියලා. ඊට පස්සේ මේ total amount එක මෙතන අහනවා පහළිය second applicant කියලා අහන්නේ අපේ spouse ගේ detail. එතන දෙනවා අපි other asset කියලා. other asset දීලා අන්න එතනදී අපි මෙතන amount එකක් දෙන්න ඕනි. total amount කියන එකට මෙතනට ගිහලා අපි දැන් පෙන්වන්නේ අවුරුද්දකට අපි පෙන්වන amount එක තියෙනවානේ මේ යුරෝ 30000ක් විතර අපි පෙන්වුවා කියනකො අවුරුද්දට source of fund වලට. ඒක දෙකට බෙදලා එතනින් 15000ක් විතර දානවා. ඒක දාලා මෙතනටත් no කියලා දීලා අපිට පුළුවන් next යන්න. next ගියාට පස්සේ අපිට මෙන්න මෙහෙම පෙන්නනවා. මේ වගේ summary එකක් එනවා අපි enter කරපු detail ගැන, apartment ගැන. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ තියෙන detail තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේවට agreed කියලා අහනවා. email එකක් on කරේ ඒක yes කියලා දාලා මෙතන ඒගොල්ලන්ගේ තියෙන condition වලට අපි okay නම් okay කියන එක දාලා අපිට send කරන්න තියෙන්නේ. මෙතනට ගිහලා send කරපු ගමන් ඔයාට email එකක් අනිවාර්යයෙන්ම ඔයාගේ mail එකට එන්න ඕනි. spouse ගේ email එක දාලා තියෙනවා නම් ඒකටත් එන්න ඕනි. අනිවාර්යයෙන්ම මේ mail දෙක එන්න ඕනි. ආවොත් තමයි මේක complete වෙලා තියෙන ඔයාලගේ booking එක. නැති වුණොත් අහපව් මේ process එක මුලින්දම කරලා ආයි මුලින්දම book කරන්න ඕනි. ඔන්නෝම තමයි apartment එකක් book කරගන්නේ. හරි. මේ ඔයාලා දැක්කේ කොහොමද ෆින්ලන්ඩ් වල apartment එකක් හරියට book කරගන්නේ කියලා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න Fly with Sara YouTube channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න.